ජවය එහෙම නැත්නම් ක්ෂමතාව කියලා කිව්වේ තප්පරයකදී කරන කාර්ය ප්‍රමාණය. එහෙම නැත්නම් තප්පරයකදී වැය කරන ශක්ති ප්‍රමාණය. එතකොට ජවය එහෙම නැත්නම් ක්ෂමතාව ගත්තේ කාර්ය ප්‍රමාණය කාලෙන් බෙදලා එහෙම නැත්නම් ශක්තිය කාලයෙන් බෙදලා. එතකොට එයාගේ SI එක ගෙවුනේ වොට්. හරි. එතකොට අපි ඒකේ දේශී ගානක් හැදුවා. right. දැන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා පුතේ දැන් මේ ජවය එහෙම නැත්නම් ක්ෂමතාව ඉංග්‍රීසි වලින් කිව්වොත් පවර් එක. මේක මනින SI ඒකකය වොට් කියලා අපි ඉගෙන ගත්තානේ. හැබැයි මේ ක්ෂමතාවය රථ වාහනවල, එන්ජින් වල, ජෙනරේටර් වල මනින්නේ මේ වොට් කියන ඒකකයෙන් නෙමෙයි. ඒවයේදී ක්ෂමතාවය මනින වෙනත් ඒකකයක් තියෙනවා. අපි ඒක ගැන චුට්ටක් කතා කරන්න හදන්නේ. ඒක හරි වැදගත් ඒ ඒකකයට අපි කියනවා පුතේ හෝස් පවර් කියලා. මොකද්ද? හෝස් පවර් අපි සිංහලෙන් කියනවා අශ්ව බල කියලා. මොකද්ද? අශ්ව බල හෝස් පවර්. හෝස් වලින් H ගත්තා, පවර් වලින් P ගත්තා. ඒතර මේක එනවා HP කියලා. HP. දැන් Facebook එකේ එහෙම HP කියලා දාන්නේ වෙන දෙයකට. මොකෙට හරි බනින්න ඕන වුණාම HP කියලා දානවා. ඒක බ්ලොක් වෙන්නේ නැහැ නේද? හරි. හරි පුතෙක් සම්බන්ධ දෙයක්. ඒක HP කියලා දාන්නේ Facebook එකේ බයින්න. මේක නෙමෙයි. HP කියලා දාන්නේ මොකටද? හෙඩ් ප්‍රිෆෙටුත් නෙමෙයි. මොකටද? හෝස් පවර්. සිම්පල් HP කියලා දාන්නේ හෙඩ් ප්‍රිෆෙට්වත් හිස්තනක් පුතාටවත් නෙමෙයි හෝස් පවර් වල තමයි HP කියලා දාන්නේ. හරි. මේක ක්ෂමතාවේ මනින ඒකකයක්. පුතේ මෙහෙම ඒකකයක් පාවිච්චි කරලා තමයි ওই ජෙනරේටර් රථ වාහනවල ක්ෂමතාවය ඉදිරිපත් කරන. ඒකට හේතුවක් තියෙනවා. දැන් වර්තමානයේ වෙද්දී ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන්නේ ජපාන නිෂ්පාදනය කරපු කාර්නේ. නේ? ජපාන නිෂ්පාදනය කරපු කාර් තමයි ලෝකෙ වැඩිපුර පාවිච්චි වෙන්නේ. බහුතරයක්ම නේ ටොයෝටා කම්පැනි එක හදන කාර්. මොකද සාපේක්ෂව ගාණ අඩුයි, සරල නිසා පාවිච්චි කරන්න ලේසි. ටොයෝටා ගොඩක් වාහනවල මොකක් හරි අවුලක් වුණොත්, වයරින් හරි මොකක් හරි අවුලක් වුණොත් හදාගන්න හරිම ලේසි, තේරුම් ගන්න ලේසි. ඒකින්ද ලෝකේ පුරාවටම බහුතරයක් කට්ටිය පාවිච්චි කරන්නේ ටොයෝටා වාහන රිපෙයාර් කරන්න ලේසි. උන්ගේ අර ස්ලෝගන් එකේ තියෙන ඒ වගේ ගන්න සිම්පල් and මොකද්ද එකන්නේ තියෙන්නේ. ඉතින් ඒකින්ද ලෝකේ පුරාම වැඩිපුරම පාවිච්චි වෙන්නේ ටොයෝටා. ඊට පස්සේ ඉතින් ජපන් වාහන වලින් හොන්ඩා නේ. ටොයෝටා ඔල්රෙඩි ටිකක් කම්ප්ලෙක්ස් හින්දා හොන්ඩා ඊළඟ දෙනේ තියෙන්නේ. ඉතින් ආන්නේ විදිහට තමයි ලෝකේ පුරාවටම ජපානයේ වාහන පැතිරිලා තිබ්බට පෙට්‍රල් ඩීසල් වාහන මුලින්ම වාහන හොයාගත්තේ කොහෙද? එන්ජින් හොයාගත්තේ යුරෝපයේ හොයාගත්තේ. ඒතර යුරෝපයේ වාහන හොයාගත්තහම එයාලට පුතේ වාහන මාකට් එකේ විකුණ ගන්න උවමනා වුණානේ. එන්ජිම හොයාගත්තා. ඊට පස්සේ එන්ජිම දාපු වාහනේ විකුණ ගන්න ඕනේ. එතකොට දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන මොකටද? මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ අස්සය පිටේ නැගලා යන්න. දැන් අපි බයික් එකේ යනවා වගේ උන් කරන්නේ ගත්ත අස්සය ඩිං ගාලා ගියා. හරි එහෙමනේ ඒ කාලේ තිබුණා තියෙන්නේ. නේ? එතකොට අපේ මෝටර් බයික් වගේ අස්සය පිටේ යන එක නේද? ඉතින් අර ඇට ගැහිච්ච කුණාටු අස්සේ පිටේ යනවා කියන එක TT 100 එක යනවා වගේ ටිකක් අර ඇඟපත තියෙන ජිම් ගිහිල්ලා බොඩිය හදාගත්ත එකෙක් යනවා කියලා කියන්නේ සාමාන්‍ය එපිසෙඩ් එක හොනට් එක යනවා වගේ වෙන්නේ නැති ඒ කාලේ. නේ? හරි. එහෙම වෙන්නේ නැති. ඉතින් අර ඒකට වැඩිය මේ එන්ජිම දාපු බයික් එක හොඳයි කියලා කියන්න එපා. එහෙම නැත්නම් ඒ කාලේ කාර් වෙනුවට පාවිච්චි කර අස්ස කරත් එක අස්සේ හතර දෙනෙක් විතර බැඳලා. බැඳලා උන් හතර දෙනා කතාවද බඳලා නෙමෙයි. උන් ඒකට තියලා බැඳලා. එතකොට කරත්තේ අස්සය හතර දෙනාගෙන් එන පවර් එකට වැඩිය මේකේ පවර් එක මෙච්චරක් වැඩි කියලා කිව්වොත් හොඳයිනේ. එහෙම වුණොත් මිනිස්සු ගන්න බැල වෙනවනේ. ආන්නේ හේතුවින්ද ඒ යුරෝපයේ වාහන මාකට් එකට දාද්දී එන්ජින් මාකට් එකට දාද්දී ඒගොල්ලන්ට උවමනා වුණා තොපි අස්සය පිට යනවට වඩා මේක සුපිරි ආතල් එකක් තියෙනවා කියලා පෙන්නන්න. තොපි අස්සය හතර දෙනෙක් බැඳපු කරත්තේ යනවට වැඩිය ආතල් එකකින් ගැම්මෙන් මේක යන්න පුළුවන් කියලා පෙන්වන්න ඕන වුණා. ඒකින්ද එහි එන්ජින් වල ක්ෂමතාව ඉදිරිපත් කරද්දී හෝස් පවර් වලින් ඉදිරිපත් කරා. මේ හෝස් පවර් එකක් කියලා කියන්නේ මෙහෙම එකක්. හෝස් පවර් එකක් කියන හොඳින් වැඩුණු අස්සෙක්. තප්පරයකදී කරන කාර්ය ප්‍රමාණය. මොකද්ද? හොඳින් වැඩුණු අස්සෙක්ට තප්පරයකදී කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ උඩ කරන්න පුළුවන් එක එක බත් කන්න පුළුවන්. බත් නෑ බත් කන්න බෑ. තන කන්න පුළුවන්, තන කොළ කන්න පුළුවන්.
එහෙම නැත්නම් පුන්නක්කු කන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ වෙන වැඩ කරන්නත් පුළුවන්. අපි මෙතන කතා කරන්නේ ඌ ශක්තිය වැය කරලා, ශක්තියක් වැය කරලා බලයක් දාලා දුවනවා කියන සීන් එක. එතකොට පුතේ තප්පරයකදී හොඳින් වැඩිච්ච අශ්වයෙක්ට කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණයට කියනවා හෝස් පවර් එකක් කියලා. එහෙනම් පුතේ හෝස් පවර් කියලා කියන්නේ මොකද්ද? ක්ෂමතාව මනින ඒකකයක්. හොඳින් වැඩුණු අශ්වයෙක්ට තප්පරයකදී කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය. හොඳින් වැඩුණු අස්සෙට තප්පරයකදී වැය කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණය. ඒක පුතේ ආසන්නව සමානයි 746. ඔව් 746යි වොට් වලට ආසන්නව සමානයි. එහෙම නැත්නම් පුතේ 746යි තප්පරයට ජූල් වලට ආසන්නව සමානයි. ඒ කියන්නේ පුතේ හොඳින් වැඩිච්ච අස්සෙක්ට හොඳින් වැඩිච්ච කියන්නේ හොඳට කාලා බීලා පෝෂ්‍යදායී ආහාර අරගෙන ජිම් ගිහිල්ලා බොඩිය හදපු අස්සෙක්ට තප්පරයකට ජූල් 746ක කාර්ය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තප්පරයට ජූල් 746ක ශක්තියක් උට වැය කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් ඒ කාලේ වා හිතේ ඒ කාලේ මේ දැන් තියෙන බයික් එකක් හිතන්න. බයික් එකේ කියනවා හෝස් පවර් 4යි කියලා. මොකක්ද ඒකේ තේරුම? ඒකේ පවර් එක අස්සයෝ 4 දෙනෙක් බැඳපු කරත්තයක් වගේ. බයික් එකක් කියන හෝස් පවර් 8යි. මොකක්ද ඒකේ තේරුම? අස්සයෝ 8 දෙනෙක්ව ආන්න අර බයික් එකට අදාළ බරක් තියෙනවනේ. ඒ බයික් එක අරගෙන එන්ජින් නැතුව බයික් එක ගත්තා. අස්සයෝ බැඳගත්ත 8 දෙනෙක්ව ඩූ ගාලා ගියා. ඒ ආතල් එකම මේකේ තියෙනවා කියන එක තමයි හෝස් පවර් 8යි කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ටියුට් එකේ දාලා තියෙනවා හෝස් පවර් එකක් කියන්නේ 746යි වොට් කියලා. ඒක ටිපස් කරගන්න. ඉතාල වැදගත්. හරි. හරි. දැන් එතකොට මේකගේ බහුලවම පාවිච්චි කරන්නේ මොනවද? රථ වාහනවල, එන්ජින් වල, ඒ ජෙනරේටර් ඒවයි තමයි මේක පාවිච්චි කරනවා. තව පාවිච්චි කරනවා වතුර මෝටර වල. වතුර මෝටර ලිං වලින් වතුර අදින්නේ. ආන්නේ වතුර මෝටර වලත් ක්ෂමතාවයේ ජව ඉදිරිපත් කරන්නේ හෝස් පවර් කියන ඒකකයෙන්. රයිට්. එතකොට ඔය වාහන ගැන කතා කරද්දි වාහන වල මේක වැඩිපුරම තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන වැගන්ආර් එක. ඔය හිනාවෙන්නේ. වැගන්ආර් එකක සාමාන්‍යයෙන් cc ගාන 650යි. මොකද cc ගාන කියන්නේ? එයාගේ ඉන්ධන දහනය වන කුටීරයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 650යි. මේකේ එන්ජිමේ සිලින්ඩර් තියෙනවා 3ක්. ඉන්ධන දහනය වන කුටීර 3ක් තියෙනවා වැගන්ආර් එකක. වැගන්ආර් ස්පේෂියා ඒ සෙට් එකේම එහෙමයි. ඒ වගේ අර පාංගිඩි වගේ සෙට් එකේම එහෙමයි. පෙට්ටිය වගේ සෙට් එකේම එහෙමයි. ඒකේ ඉන්ධන දහනය වන කුටීරයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 650යි. කියන්නේ මිලිලීටර් 650යි. කීයද? මිලිලීටර් 650ක් දහනය වෙනවා ඒ කුටීරය ඇතුලේ. ඉතින් එයාගේ පුතේ ක්ෂමතාවය සාමාන්‍යයෙන් එයාගේ ක්ෂමතාවය වෙනවා හෝස් පවර් වලින් 67ක්. ඒ කියන්නේ හොඳ පවර් එකක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒ යකඩ ගොඩ අරගෙන අර හොඳට ජිම් ගිහිල්ලා බොඩිය හදපු අස්සයෝ 67ක් ගැට ගහලා තුක් කියලා එකක් දුන්නාම අර එන ෆීලිං එක ඒ ආතල් එක වැගන්ආර් එකේ තියෙනවා. ඒකට බයින්න එපා ඒකෙන්. හරි. ඊට පස්සේ ඒ විදිහටම අර තව උදාහරණයකට ගන්න පුළුවන්. අර මේ අර දන්නව ඇති ලාන්සර් බොක්ස් කියලා જાතියක් තියෙනවනේ. අර පෙට්ටිය හැඩේ ලාන්සරේ. ඔව් ගන්න හේතුව සාමාන්‍ය මේ වාහනත් එක්ක ගේම් ඉල්ලනවනේ මම. ලාන්සර් බොක්ස් කියන්නේ 13 ශ්‍රී 12 ශ්‍රී එහෙම තියෙන අර පෙට්ටිය වගේ ලාන්සර් එක. ඒක කොල්ල එහෙම ලස්සනට හදන්. ඒකත් ඔය කට්ටියක අයිවාරු ගාවට මහ පවර් එකක් නැහැ. හරි. ඒක 1400 cc සාමාන්‍යයෙන් එන්නේ. ඒක තියෙනවා 1400 1500 මම දන්න විදිහට 1800 2000 එක එකව තියෙනවා. බහුතරයක් ගාව තියෙන මේක 1400 cc. ඕකේ ක්ෂමතාව තියෙන පුතේ 1400 cc එන්ජිමේ තියෙන ක්ෂමතාවය හෝස් පවර් 79යි. ඒ කියන්නේ ඒක නිකන් ඒ වාහනේ ගත්තා අස්සයෝ 79ක් බැන්දා දුක් කියලා එලෙව්වා. ඒ ආතල් එක ඒ ෆීලින් එක තියෙනවා. අර මේකට පවර්ෆුල් ඒක ඇත්ත. ඒනොට දෙකේ මහ වෙනසක් නෑ. මේ දෙකේ මහ වෙනසක් නෑ. ඉතින් මූ අල්ලන්න ඉතින් මුට යනවා නම් ඉතින් මුට දත් පිටි කාගෙන පා ගන්න වෙනවා.
හරි ඒ අර Facebook එකේ පොඩි කොල්ලෝ කියනව තරම් ඒ සුපිරි ආතල් එකක් ඒකේ නෑ. දත් මිටි කරගෙන මේක පස්සෙන් යන්න ඕනේ. නැතුව අල්ලන්න බෑ. ඔය මම පදින වාහනේ එක එච්චර ලොකු එකක් නෙමෙයි. ඒකේ තියෙනවා ඒකට මට වාහනේ මොඩල් එකක් කියන්න බෑ. ඒක පොඩි රීමික්ස් එකක් ඒකේ තියෙන්නේ. ඒකේ ඝන සෙන්ටිමීටර ගාන සිලින්ඩර් කැපැසිටි එක 1500යි. 1500 cc. ඒ කියන්නේ යාගේ මේක තියෙන්නේ සිලින්ඩර් 4ක්. යාගෙත් 4ක්. ඉන්ධන දහනය වල කුටීර 4ක් තියෙනවා. ඒ කුටීර 4 පරිමාවයේ එකතුව ඝන සෙන්ටිමීටර 1500. ඒ කියන්නේ මිලිලීටර් 1500. ඒක ලීටර් එකහමාරක්. ලීටර් එකහමාරක් කුටීරයක්. මේකේනවා හෝස් පවර් 128ක්. හෝස් පවර් 128ක්. වාහනේ බර කිලෝවොට් 150ක් විතර වෙන්නේ. මොයි ඉතින් ගණන් ගන්න ඕනේ මෙහෙම එකක් තියෙන්නේ. හරි එතකොට මොකද්ද මම කියන්න ගියේ? ඉතින් මෙන්න මේ විදිහට හෝස් පවර් වලින් තමයි මේ වාහනවල ක්ෂමතාවය, එන්ජින් වල ක්ෂමතාවය ඉදිරිපත් කරලා දෙන්නේ. එතකොට අර හොඳ ෆීලිං එකක් එනවා. අස්සයෝ මෙච්චරයි. මේක නිකන් අස්සයෝ 128ක් බැඳගෙන යනවා වගේ. මේක නම් පොඩි ආතල් එකක් තියෙනවා. හරි අස්සයෝ 128ක් බැඳගෙන යනවා වගේ ආතල් එකක් තියෙනවා. ඉතින් අපේ මිනිස්සු තව කරන වැරද්දක් තමයි මෙහෙම හිතනවා. හොඳට අහලා බලන්න. ඔයාලගේ අම්මලා තාත්තලා විශේෂයෙන් අයියලක් කළා අපේ විෂයන් හදාරපු නැති අයියලක් කළා මෙහෙම හිතනවා. Facebook එකේ ඉන්න කට්ටියත් එහෙම හිතනවා. 1400 cc අපේ මිනිස්සු පුතේ පවර් එක මනින්න ගොඩක් වෙලාවට මේකෙන්. ඒක සම්පූර්ණ වැරදි. මේවත් ඉන්ධන දහනය වෙන කුටීරයේ පරිමාව. ඕකෙන් වාහනයක එන්ජිමක ජවය ක්ෂමතාවය මනින්න බෑ. ඒක මනින්නේ මේකකින්. මේකෙන් මනින්න බෑ. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා පුතේ වැගන්ආර් එක 650යිනේ. මිලිලීටර් 650නේ ඉන්ධන කුටීරේ. මේක 1400නේ. ආසන්නව කී ගුණයක්ද? දෙගුණයක් කීයද? 1300. ඩබල් වගේනේ. ඩබල් වගේ. අපේ මිනිස්සු හිතන් ඉන්නවා අම්මට සිරි මේකේ cc ගාන 650යි මේක 1400යි. මේක වගේ දෙගුණයක් පවර්ෆුල් මේක කියලා මේව පදින ගොඩක් යමු හිතාගෙන ඉන්නවා. එහෙම නැහැ. cc ගානෙන් පවර් එක මනින්න බෑ. ඊට පස්සේ මේක නිකන් තුන් ගුණයක් වගේ. තුන් ගුණයක් වුණා කියලා ක්ෂමතාවේ තුන් ගුණයක් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එක එක එන්ජින් නිෂ්පාදකයෝ පාවිච්චි කරන තාක්ෂණයන් එකිනෙකට වෙනස්. ඒ හේතුව හින්දා අපිට cc ගාන වෙනස් වුණා කියලා පවර්ෆුල් කියලා කියන්න බෑ. ඔය සාමාන්‍යයෙන් ඔය මගේ Honda VTEC කියන එන්ජිමක් තියෙන්නේ. VTEC ඔයාලා අහලා ඇති සමහර විට. ඔය රේස් පදින්න ගන්න එන්ජිම. මේ Honda VTEC කියන එන්ජිම. එතකොට ඒක 1500 cc ඔච්චර පවර් එකක් ආවට ඔය පවර් එක ගන්න නම් Toyota සාමාන්‍ය රේස් පදින්න නෙමෙයි. Toyota සාමාන්‍ය එන්ජිමක ඝන සෙන්ටිමීටර 2000ක එන්ජිමක්වත් ගන්න වෙනවා. මම කියන එක තේරෙනවද? බ්‍රෑන්ඩ් එක මත, එයාලා පාවිච්චි කරන ටෙක්නොලොජි එක මත cc ගාන මත පවර් එක තීරණය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ පවර් එකක් ගන්න සාමාන්‍ය Toyota වල 2000 cc එකකටවත් යන්න සිද්ධ වෙනවා. ඉතින් ওই කාරණා මත මිනිස්සු මත තව මෙහෙම සිද්ධියක් තියෙනවා. ඔයාලා අහලා ඇති. අම්මලා තාත්තලා අයියලා අක්කලා කියනවා ඉතින් මෙහෙම කතාවක්. Toyota වාහනවල තෙල් පිච්චෙනවා ගොඩක් අඩුයි කියනවනේ. Honda වාහනවල තෙල් බොනවා එහෙම එකක් කියනවනේ. මේ මිනිස්සු හිතනවා Toyota වල 1500 cc වාහනයක් පැදලා බලනවා Honda වල 1500 cc එකක්. පැදලා කියනවා යකෝ බුදු වැඩ. Toyota එකේ තෙල් පිච්චෙන්නෙම නැහැ. මේ රෙද්දයක බවුසරයක් පිටිපස්සෙන් හයි කරගෙන යන්න ඕනේ. එහෙම හිතනවා. ඒක හිතන එක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. අපේ මිනිස්සු cc ගානෙන් තමයි වාහන කම්පෙයා කරන්න එක සම්පූර්ණ වැරදි. ඔයා කම්පෙයා කරනවා නම් කම්පෙයා කරන්න ඕන මොකෙන්ද? ක්ෂමතාව සමාන වාහන දෙකක්. ඔයා මෙයත් එක්ක කම්පෙයා කරනවා නම් කම්පෙයා කරන්න ඕනේ Toyota වල වාහනයක් කම්පෙයා කරනවා නම් ගන්න. පවර් එක ගැන හිතලා කම්පෙයා කරනවා නම් ඉන්ධන කාර්යක්ෂමතාවයේ පවර් එක ඔස්සේම හිතනවා නම් ඔයා තෝරගන්න ඕනේ මොකද්ද? Toyota වල 1500 cc කෙනෙක්ද? නෑ. මොන cc ගාන වුණත් වැඩක් නෑ. 1000 වුණත් 1200 වුණත් 2000 වුණත් වැඩක් නෑ. ඔයා හිතන්න ඕනේ මොකද්ද? මේකට ළඟින් යන හෝස් පවර් එකක් තියෙන එකක් ඔයා තෝරන්න. කියන එක තේරෙනව නේද? ඒකින්ද ඔයා තෝරන්න ඕනේ වාහන කීපයක් කවදා හරි දවසක ඔයාලා ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන කාලෙක ඔයාට හොඳටම තෙල් වැඩ කරන්න මොන වාහනේද මම මේක ගන්න ඕනේ කියලා තීරණය කරනවා නම් මොට්ටයා වගේ cc ගානෙන්ද තෝරන්නේ? නෑ. ඔයා බලන්න ඕනේ වාහන ස්පෙસિෆිකේෂන් වල ලිස්ට් එකේ හෝස් පවර් සමාන වාහන ටිකක් ගන්න අරගෙන ඒ ටිකේ ඉන්ධන කාර්යක්ෂමතාවය බලන්න. සාමාන්‍යයෙන්
මේවේ ඉන්ධන කාර්යක්ෂමතාවය නැහැ කිව්වට මගේ වාහනේ නම් දුර ලීටරයකට කිලෝමීටර් 18ක් 22ක් අතර ප්‍රමාණයක් කරනවා. පවර් මූඩ් එකේ නම් මෙච්චරයි. දුර යද්දි අර වගේ ප්‍රමාණයක් කරන. ඒ කියන්නේ පට්ට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් දුර ගමන් කරද්දී. මොකද මේ වෙලාවට වාත ප්‍රතිරෝධයට එරෙහිව විතරමයි කාර්ය කරන්නේ. මේ වගේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් කෙනා මේත් සාමාන්‍යයෙන් ලියන්න බෑ හයිවේ වල ඒ වේග වලින් යන්න බැරි හින්දා ඉහළ වේග වලින් ගියාම. හරි ඉහළ වේග වලින් ගියාම මේ වගේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලැබෙනවා. සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා පොළොන්නරුව පැත්තට පැය 3:00මාරෙන් විතර යද්දි ඔය ඉන්ධන කාර්යක්ෂමතාවය තියෙනවා. අනුරාධපුරයට පැය 3න් විතර යද්දි ওই ඉන්ධන කාර්යක්ෂමතාවය තියෙනවා. හරි. මම හිතනවා මේක හෝස් පවර් සීන් එක තේරෙන්නේ නැති කියලා එක්සැම්පල් එකක් තියෙන 8 වෙනි පිටේ ඉක්මනට හදමු.